සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට අද දවස සතුටින් ඉඳ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් උදේම මම පැකේජ් දෙකක් ගෙනාවා. අද කූරියකට දාන්න පුළුවන්. මේ ඔයාලා බලන්න. ඔයාලට සාධාරණ මට කතා කරන්න. මේ 65 වෙනි පැකේජ් එක මෙතන තියෙන්නේ නමෝරා. ලස්සන මල් හතරක් තියෙනවා. එයා කට් කරගන්නත් පුළුවන්. එයා ගොඩක්ම නිරෝගීව හැදිලා තියෙන ලස්සනයි එයා. බයි කලර් වෙන්න ගිහින් තියෙන්නේ. ඊගාව මලේ ඉඳලා බයි කලර් එයා. ගොඩක්ම ලස්සනයි. ඊට පස්සේ මෙයා ඉන්නවා මිස්ටික්. මල් දෙකයි පොහොට්ටුවක් තියෙනවා. එයා කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මිලියන් ෆ්ලවර් ගොඩාක්ම නිරෝගී. හරිම ලස්සනට හැදිලා තියෙන්නේ. එයා මලක් තියෙනවා. මල ඊට පස්සේ ඉතින් දාල පොහොට්ටුවක් එයි මලක් එයි. ගොඩක්ම නිරෝගී එයා. එයාත් කට් කරගන්න පුළුවන්. ඒ 65 වෙනි පැකේජ් එක. එයා 4300යි වෙන්නේ. ඉතින් ඔයාලට සාධාරණ නම් බලලා කතා කරන්න. ඊට පස්සේ තියෙනවා 65 වෙනි පැකේජ් එක. මෙතන තියෙනවා නිව් පර්පල්. එයා පොහොට්ටුවක් තියෙන්නේ. දැල්ලක් ඇවිල්ලා. ලස්සන ගොඩක් නිරෝගී. එයා කොළ එහෙම ගොඩාක් ලොකුයි. එයා හැංගීම් පොට්ටල දාලා වුණත් එල්ලන්න පුළුවන්. ගොඩක්ම ලස්සනයි එයා. නිව් පර්පල් ඉන්නවා. ඊට පස්සේ මෙයා රේන්බෝ දෙකයි පොහොට්ටුවක් තියෙනවා. එයාත් කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා බ්ලැක් බ්‍රවුන් සීඩ් එකක්. එයාත් කට් කරගන්න පුළුවන්. එයා හරි ලස්සනයි. එයාගේ මල් 3ක් තියෙනවා. එයාගේ දැල්ලත් රතු පාටයි. ගොඩක් ලස්සනයි. එයා ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා මෙයා රෙඩ් බර්ඩ්. එයා කුරුළු වගේ චූටි. එයාගේ මල් දෙකයි පොහොට්ටුවක් එනවා. එයා ඉන්නවා. එතන ප්ලාන්ට් 4ක් තියෙනවා. ඒක 66 වෙනි පැකේජ් එක වෙන්නේ 5400යි. ඉතින් ඔයාලා බලන්න මේ පැකේජ් ඔයාලට සාධාරණ නම් ඔයාලා මට කතා කරන්න. පාර්සල් ටික දැම්මා. අද මිස්ලට ලැබෙයි. යාළුවා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එයාලට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔයාලා නිසා තමයි මම මෙතන ඉන්නේ. ඉතින් ඒක මම ගොඩක් අගය කරනවා. ඉතින් ඔයාලට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔයාලට අද දවස සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මං ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.